සුබ දවසක් ගෞරවනීය මාධ්‍යයට රට විපතටපත් තිබෙන මොහොතක විපතටපත් ජනතාවට ඉතා ඉක්මනින් තමන්ගේ ජන ජීවිතය නැවත නගා සිටවන ශක්තිය ලැබේවා මියගිය සියලුම දෙනාට සුබ ගමන් කර ප්‍රාර්ථනා කරමින් රට මෙවන් විපතටපත් කරපු මේ ආණ්ඩුවටත් හොඳ කණේ පාරක් දීලා තිබෙනවා කියන එක මතක් කරමින් පිරි ඉතිරි ගිය භාණ්ඩාගාරයේ පත හිලක් දැන් හැදිලා කියන එකත් මතක් කරමින් ආරම්භ කරනවා එළවලු මාපියාව සම්බන්ධව මම මෙච්චර දවස් නියඬව බලන් හිටියා මම තමයි පෑලියවල එළවලු මාර්ට් කියලා ගැහුවා ලයිව් එකක් මෙන්න ගාන කියලා ඊට පස්සේ යම් ආකාරයකට කතිකාවතක් ඇති වෙලා ගෞරවනීය මාධ්‍ය සමාජාල මාධ්‍ය මේ YouTube නාලිකා මේ එළවලු කතන්දරේ රටේ ජනගත කරා ඊට පස්සේ පාරිභෝගිකාරිය මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසල් හොයා නඩු දැම්ම මිල ප්‍රදර්ශනය කරන එක නෙමෙයි ඒක නිසා ඒ මාරි කරු පාරිභෝගිකාරියට අපි ස්තුතියි පාරිභෝගිකාරියට මේවට කරන අවශ්‍ය නීති රීති මේ අප්පුවාම හදලා දෙන්නේ නැතිව වරද මේ තියෙන්නේ වසන් සමරසෙන් කතා කරන්නේ පොල් ටෝක් හැබැයි තාම බැරුණා පාරිභෝගිකාරියට අවශ්‍ය නීති රීතික දීලා මේ පාරිභෝගිකය ආරක්ෂා කරගන්න. ඒ නිසා මෙන්න කැරට් මේ කැරට් තමයි රුපියල් 3000ට මේ පාදඩ වෙළඳ සංස්කෘතිය විසින් අලෙවි කරේ. අපි අහනවා ගං වතුර ගල්ල ඉවරුණෙන් පස්සේ මේ කැරට් වලට රත්තරන් මිශ්‍ර ආලේපනය මේක ඇතුල් කරාද මේක රුපියල් 2500 3000 වෙන්න. මේක කැරට් 22ද 24ද? අපි අහනවා මුන් හිතන් ඇති මේ රත්තරන් කියලා මේක. මේ වගේ අමන මෙවැනි අමන තිරිසන් වෙළඳ සංස්කෘතියක් මේ රටේ තුරන් කරන්න ඕන. ඒ නිසා අපි මේ රටේ පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා මේ කැරට් කන්න එපා තනිකර ගං වතුරෙන් මේ කොරටු යට වෙලා ගං වතුරේ විස බීජ මේ කැරට් වල තියෙනවා ඒක නිසා තමයි මිල වැඩියෙන් විකුණන්නේ. හරිද? මේ කැරට්. ඒ නිසා කැරට් භාවිතයට ගන්න එපා. හෝටල් වලට කියන ෆයිට් ඩෑස් වල කැරට් වෙන දාපල වට්ටක්කා. මොකද උගුර කහනද වට්ටක්කා මේ රයිස් එක කනකොට මුකුත් වෙන්නේ නැහැ. අපි ආහාර වලට වැලියු අග එකතු කරන දේ අපි දන්නේ ඉඳලා. ඒ නිසා කැරට් වැඩි මිලට විකුණන මේ අප්පුවාමිලගේ කැරට් ටික වෙලලු බක්කියම කුණු වෙන නම් කැරට් මිලට ගන්න එපා තනිකර විස බීජ. මේ ගං වතුර මොකෝ කැරට් කොරටු උඩින් ගියේ නැද්ද? අඩි 30 40 ගං වතුර ගිය උසට මේ කැරට් කොරටු උඩින් ගියේ ගං වතුර වටේම තියෙන වැසිකිලි මල ඒ සියලුද මේවයි අඩංගු ඒ නිසා තමයි මේක මිල වැඩි. ගන්න එපා කැරට්. මෙන්න විකල්පය. අලු කෙහෙල් කිසිම අවුලක් නැහැ. හරිද? අලු කෙහෙල් පොත්ත බැදින්න පුළුවන් හාල් මැස්සොත් එක්ක. අලු කෙහෙල් අලය කපලා කිරියොත් හදලා ගන්න පුළුවන්. මේක අපේ මුස්ලිම් ජනතාව මේක හදනවා මේ අලු කෙහෙලුත් වම්බොටුත් දාලා බැදලා ලස්සන ඉතාමත් ප්‍රණීත ආහාරයක්. ඒ නිසා කැරට් වෙනුවට මාරු වෙන්න අලු කෙසෙල් වලට කිසිම අවුලක් නැහැ. ඔය මිත්‍යා මත තියෙන අලු කෙහෙල් සම්බන්ධව පුරුෂ ශක්තිය ඒ බොරු කතා මේ හොඳ පෝෂණීය ආහාරයක්. මේ අලු කෙහෙල් පොත්ත බැද්දන් පස්සේ මොනතරම් රහයිද? ඒ නිසා අපි ගෘහණියන්ට කියනවා දරුවන්ට කියනවා ඉල්ලන්න බෑ පුතේ බල කැරට් කහලා අලු කෙහෙල්. මේ කැරට් ටික කුණු එළවලු බක්කිය කුණු වෙන්න දෙන්න ඕන. හරිද? එතකොට මේ ගෝවා දැන් මේ එළවලු ටිකම කියම 1000 ගන්න. හරි මේ ගෝවා කිසි අවුලක් නැහැ. දාන්න පයිට්ටේසර ගෝවා. අපි මේ කියන්නේ මේ වෙළඳ මාපියාව කඩන්න. ඒ නිසා මේ වෙලාවේ කල දුටු කල වල හිය ගන්න මෙවැනි පජාත කලුකඩ මාපියාව මේ රටේ තුරන් කරන්න තමයි අපි අවුරුදු ගාණක් කතා කරේ. ඒකට ඉඩක් මේ හැම මාධ්‍යම ලබා දී දිනවා. හැබැයි එන එක ආණ්ඩුවක්වත් මේ වැඩේ හරියට කරන්නේ නැහැ. පාරිභෝගිකාරිය කොහොම හරි කළා මිල ප්‍රදර්ශනය කරන්න නැහැ කියලා හරි නඩු දානවා. ඒක ලොකු දෙයක්. අද වෙනකොට බඩු හංගලා, ගෑස් හංගලා. හරිද? දැන් මම හිටියේ නුවර පැත්තේ ඉන්ධන පෝලිං වල. හරිද? බෙහෙත් ටික නැහැ, ගෑස් නැහැ, යන්න විකල්ප මාර්ග නැහැ. මේ අවතන් ජනතාවට ආණ්ඩුව හමුදා ප්‍රධානින් දාගෙන අනුර කුමාර සානායක කවදාකම ටකරන්ද? එයා දාන පඩෂෝ. ඒව නෙවෙයි කරන්න ඕන. විපතට වෙච්ච ජනතාවට දාන්න ඕන. අපි අහන්න ඔයාලගේ රතු තරුවේ තරු ගැලවිලා දැන් තියෙන්නේ රතු විතරයි. හරි? ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා ආණ්ඩුවට පාරිභෝගිකාරියට දෙන්න ෂොට් එක මේ කළුකොට කාරයන්ට අම්මට සිරි වෙන්න පාරිභෝගිකයලා අපි කියනවා මිල ප්‍රදර්ශනය ගහලා නැති එක එළවලු කඩෙන්වත් බඩු ගන්න එපා විශේෂයෙන්ම කැරට් අද ඉඳලා කන්න එපා මේක තනිකර විස බීජ මොකද මේ කැරට් කොරටු උඩින් ගිය ගං වතුර කැරට් කන්න එපා කියන තමයි අපි මේ අස්ත ඉල්ලා සිටින්නේ